කටට රසට සැරට පෙනුමට වැව් මාළු බොරයක් හදමුද? Welcome to my YouTube channel. මුලින්ම වැව් මාළු ටික හොඳට සෝදගෙන පිරිසිදු කරගෙන ඉන්නවා. ඊළඟට වැව් මාළු එකට අවශ්‍ය බීලූණු ටික කපාගෙන සුදු ලූණු ටිකත් තලා ගන්නවා. ඊළඟට බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට අමු මිරිස්, බීලූණු කෑල්ලක්, රම්පෙ, සුදු ලූණු, කරපිංචා ඔය ටික එකතු කරලා වතුර බින්දුවක් දාලා හොඳට පේස්ට් එකක් වෙනකන් මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊළඟට අපිට ඕනේ මැටි ඇතිලියක්. මැටි ඇතිලියේ හදන තරමට වැව් මාළු බොරේ හරිම රසයි. මේ මැටි ඇතිලිය රත් වෙනකොට පොල් තෙල් ටිකක් දාලා හොඳට රත් වෙන්න දෙන්න ඕනේ. රත් වුණු පොල් තෙල් එකට සූදුරු මහදුරු ටිකක් දාගත්තම වැව් මාළු කරියකට පුදුම රසක් එකතු වෙනවා. ඊට පස්සේ මේ තෙල් එකට අපිට අවශ්‍ය සැර ප්‍රමාණයට මිරිස් කුඩු එකතු කරගන්නවා. ඊළඟට අමු 3-5 කොඩු. මං මේ එකතු කරගන්නේ අමු 3-5 කොඩුව, බැදපු 3-5 කොඩුව එකතු කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි අර හදාගත්ත පේස්ට් එක මේකටම එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ එකතු කරන්න තියෙන්නේ වැව් මාළු ටික. වැව් මාළු ටිකට කලින් ලුණු ටිකකුත් එකතු කරගන්න ඕනේ. තව ටිකෙන් ඒක අමතක වෙනවා. රස ප්‍රමාණයට ලුණු. ඊට පස්සේ වැව් මාළු කෑලි ටික මේ මික්සර් එකට එකතු කරලා වැව් මාළු හැම කෑල්ලකම මේ පේස්ට් එක තැවරෙන විදිහට හොඳට වැව් මාළු ටික කලවම් කරනවා. මෙන්න මේ වගේ පේස්ට් එක හැම කෑල්ලකම තැවරෙන්න ඕනේ. ඊට පස්සේ වැව් මාළු වලට ඕනෙම දේ. ගොරක පේස්ට් එක නැත්නම් ගොරක කෑලි 2ක් විතර දාගන්න. ගොඩක් වැඩිපුර දාගන්න එපා. එඹුල් රස වැඩි වුණාම අදිටින් රස නෑනේ. මේ තියෙන්නේ බීලූණු තලාගත්ත සුදු ලූණු. ඒ ටික මම මේ වෙලාවේදී තමයි එකතු කරගත්තේ. කරපිංචා ටිකකුත් දාලා ඊළඟට අර පේස්ට් එක තිබුණු බ්ලෙන්ඩර් කප් එක තියෙනවනේ. ඒකේ පේස්ට් එක ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒකට වතුර ටිකක් දාලා මේ වැව් මාළු කරියකට එකතු කරගන්න ඕනේ. ඊට කලින් මම ඔය දැම්මේ එනසා. එහෙම නැත්නම් කාරදමංගු. මේකෙන් මාළු කෑලි වලට පුදුමාකාර රසක් එකතු කරනවා. ඔන්න ඔය විදිහට මේ පේස්ට් එක හොදලම මම වතුර ටික දාගත්තා. එතකොට පේස්ට් එකේ රසත් එනවනේ. ඔය තියෙන්නේ අපි හදපු වැව් මාළු කරි එක. හරිම රසයි සුවඳයි. බොරේට රසට තියෙනවා. මේ තියෙන්නේ ලිප ඔෆ් කරාට පස්සේ. බලන්නකො පාටේ ලස්සන. Thank you for watching. කාලා රස කියන්නකෝ.